හායි රසම රස කිරිටොෆි කෑල්ලක් කන ගමන් යාපනයේ දෙවෙනි අවුරුද්දත් පටන් ගමුද? ඔන්න අපි ඔයගොල්ලන්ට ඊළඟට ගේනින සර්ප්‍රයිස් එක වෙනුවෙන් අලුත් ලස්සන ඇඳුමක් මහන්න මම මේ වෙකේෂන් එක අතරතුරදී ගියා. ඔව් මම පොඩ්ඩක් අසනීපෙන් තමයි ඉන්නේ. ඉතින් ගේන්න ඕන හැමදේමත් ලෑස්ති කරගෙන උදේ පාන්දරින්ම නුවරඑළියෙන් ගෙදර අයත් එක්ක මම පිටත් උනේ ජැෆ්නා වලට එන්න. හැමදාම වගේ මට වැදගත්ම දේ වෙච්ච කෑමත් එක්ක තමයි එදා දවසත් පටන් ගත්තේ. ඔන්න ඉතින් එන ගමන් මාදම් ගන්න තමතක කරේ නෑ. චිත්‍රයක් තරමටම ලස්සන මෙන්න මේ විව් එක දකින්න හැම කෙනෙක්ටම වාසනාව නැහැ. මේ තැන දන්නවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි යාපනයට එනකොට මුළු යාපනයේම දීපාවලි වලට ලෑස්ති වෙනවා. හොස්ටල් ජීවිතේ ඉවර වෙලා අපේ අලුත් නවත්තම් පොළ බලන්න තමයි අපි ඉස්සෙල්ලම ගියේ. යාළුවෙක් ඉන්න හැම වෙලාවකම පුංචි මහරි රස කතාවක් තියෙනවමනේ. හැබැයි එදා දවසේ අපේ අනිත් යාළුවා අපිත් එක්ක හිටියේ නෑ. එයා එකතු වෙනකන් අපි අපේ පවුලේ ඇත් එක්ක හිටියේ ජැෆ්නා වලම නැවතලා. ඔන්න ඉතින් යාපනයේ අලුත් නවාතැන්පලට ඕගොල්ලොන්ව සාදරෙන් පිළිගන්න. නිතින් ලොරියක් පිරෙන්න තැයි පටවාගෙන අවාරට නත්තල් සිය අපිව බලන්න ආවා. ඉතින් හිමින් අස්පස් කරගෙන අපි ආයෙත් ජැෆ්නා වල අලුත් තැනකට හුරු පුරුදු වුණා. ඔන්න ඉතින් ජැෆ්නා වල අපි ගෙවන්න යන අලුත් පරිච්ඡේදයේ රස කතා බලන්න අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න නම් එපා.